දාලට අද අපි යන්නේ දඹුල්ලේ කණ්ඩලම තියෙන ලංකාවේ අලුතෙන්ම ඕපන් කරපු ලක්ෂරි හොටෙල් එකකට. මේක තමයි ආරා වයිල්ඩ් ලක්ෂරි විලාස්. කණ්ඩලම ඩෑම් එක ළඟ ඉඳන් පොඩි දුරකින් තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඒතරම අපි අපේ හනිමූන් ස්ටේ එකට තමයි මේ හොටෙල් එකට ගියේ. ඉතින් මේකේ ලක්ෂරි ග්ලෑම්පින් කැටගරි එකේ විලා එකක තමයි අපි හිටියේ. මේ තියෙන විලා එකට යන පාත්වේ එක ගස්ලින් වට වෙලා පොඩි දොළ පාරක් උඩින් තමයි මේ පාත්වේ එක තියෙන්නේ. ඇත්තටම හරිම නිස්කලංකයි. කැලයක් ඇතුලේ ඉන්නවා වගේම එක්ස්පීරියන්ස් එකක් තමයි හම්බ වෙන්නේ. මේ හොටෙල් එකේ තියෙන විලාස් එකිනෙකට ඈතින් තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රයිවසි එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. හොඳ ප්‍රයිවසි එකක් තියෙනවා. වගේම විලා එකට ප්‍රයිවට් ප්ලන්ජ් බෝල් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිටපු විලා එකේ නම් 4 දෙනෙක්ට වගේ හොඳට ස්පේෂියස් විදිහට ස්ටේ කරන්න පුළුවන්. ඉතින් අපේ විලා එකේ කිං සයිස් බෙඩ් එකක් එක්ක සිංගල් බෙඩ්ස් දෙකක් තිබුණා. ඒ වගේම ලස්සනට බෙඩ් ඩෙකරේෂන් එකක් කරලා තිබුණා යාලා අපිට. ඊට පස්සේ ඇත්තටම මේ විලා එක ගොඩාක් ස්පේෂියස්. ඕන එසෙන්ෂල්ස් හැමදේම තිබුණා. කොෆි මැෂින් එකක් තිබුණා, මිනි බා එකක්, ස්නැක්ස්, වෝඩ්‍රොබ්ස්, ඊට පස්සේ වොෂරූම්ස් දෙකක් තිබුණා. ඊට පස්සේ ටී කොෆි හැම ෆැසිලිටි එකක්ම තිබුණා. ෆැසිලිටිස් ඔක්කොම ලක්ෂූරියස් විදිහට තමයි තිබුණේ. ඇත්තටම අලුත්ම ටෙක්නොලොජි එකකින් ලක්ෂරි විදිහට තිබුණ හැමදේම. වොෂරූම්ස් දෙකක් හොඳට ස්පේෂියස් විදිහට තිබුණා. ඊට පස්සේ ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් හොඳ වයිෆයි කනෙක්ෂන් එකක් තිබුණා. වොෂරූම් එකේ බාත් ටබ් එකක්. ඒ බාත් ටබ් එකත් ඇත්තටම මේ අපි වීඩියෝ එක ගන්න අමතක වුණා. එතන ඒක ෆොරස්ට් විව් එකත් එක්ක එතන කර්ටන් එක අයින් කළත් ගන්න පුළුවන්. ඇත්තටම මේක ලොකු ඒරියා එකක් තියෙන හොටෙල් එකක්. හොටෙල් එකේ තැනින් තැනට යන්න අපිට කෝල් කරලා බගි ගෙන්න ගන්න පුළුවන්. එතකොට යාලා ඇවිල්ලා අපිව පික් කරලා එක්කන් යනවා යන්න ඕන තැන් වලට. මම මේ හොටෙල් එකේ ආසම දේ තමයි රෙස්ටොරන්ට් එක. මේ තියෙන රෙස්ටොරන්ට් එක ඇත්තට මේකේ ආකිටෙක්චර් එක, view එක, ඉන්ටීරියර් හැමදේම සුපර්. ෆුඩ් ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම මාරම රසට කෑම තිබුණා රෙස්ටොරන්ට් එකේ. අර ඒ view එකත් එක්ක ඒ ආකිටෙක්චර් හැමදේමත් එක්ක එච්චර රස කෑමක් තියෙනවා කියන්නේ සුපර්. ආයි කතා කරන්න දෙයක් නැහැ. රේටින්ග්ස් අතින් නම් ෆුඩ් වලට හොඳම රේටින්ග්ස් දෙන්න පුළුවන්. ඒ වගේම කතා කරන්න ඕනේ මෙයාලගේ සර්විස් එක. අපිට රූම් එකට පර්සනල් බට්ලර් කෙනෙක් හම්බෙනවා කොහොමත්. එතකොට මේ එයාගේ සර්විස් එකත් ඇත්තටම හරිම හොඳයි. මාරම ෆ්‍රෙන්ඩ්ලි. හැමදේම හොයලා බලලා ඔක්කොම කරලා දෙනවා. ඇත්තටම හරිම හොඳයි. සර්විස් එක අතිනුත් මේ හොටෙල් එක සෑහෙන්න හොඳයි. ඒ වගේ මේ රෙස්ටොරන්ට් එකේ තිබිච්ච අර පේන්ටින්ග්ස් ඒ හැමත් හරිම ලස්සනයි. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා ට්‍රී හවුස් එකක් මේ හොටෙල් එකට. මේ ඒක තාම හදලා ඉවර කරලා තිබුණේ අපි අද්දිනා. මේ තියෙන එකට යන පාත්වේ එක and view එක ඇත්තටම under constructions තිබුණේ. ඒ නිසා අපිට ඒක ඉන්න හම්බුනේ නැහැ. හැබැයි ඒක හැදුවට පස්සේ මාරම ලස්සන දෙයක්. මම දන්නේ මේ වෙද්දී ඒක හදලාද කියලා. ඒත් ඒක නම් මාරම ලස්සන. මම ඇත්තටම ලංකාවේ ඉච්චර ලස්සන තැනක් දැකලත් නැහැ මීට කලින්. හරිම ලස්සනයි. ඒ වගේම මෙයාලගේ නේචර් පූල් එකක් තිබුණා. නේචර් පූල් එකෙත් වැඩ ඉවර කරලා තිබුණ නැහැ තාම. හැබැයි අපි අද ඉවර කළා නැහැ. මේ වෙද්දි ඉවර කළාද දන්නේ නැහැ.
නේචර් පූල් එකත් වැඩ ඉවරුනහම හරිම ලස්සනට මොකද කියපු විදිහට මෙයාලා පූල්ස් වලට කිසිම එකකට කෙමිකල්ස් දාන්නේ නැහැ. වෙනම නැචරල් විදිහට තමයි ඒගොල්ලන්ගේ පියුරිෆිකේෂන් යන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි මේ හොටෙල් එක. නේචර් එකත් එක්කම තියෙන එකක්. ඒ වගේම සර්විස් එක, ෆුඩ්, ඇට්මොස්ෆියර් එක, එක්ස්පීරියන්ස් එක, ලක්ෂරියස් ෆැසිලිටිස් හැමදේමත් එක්ක මාරම වර්ත්. ඇත්තටම කණ්ඩලම ගියොත් ගිහිල්ලා බලන්න මාරම ලස්සන හොටෙල් එකක්. ඔයාලට එකපාරක් ගියොත් ආයෙත් යන්න හිතෙයි. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ ලස්සන hotels වල videos බලන්න. Bye.